කලින් වීඩියෝ එකේදී අපි සරල HTML ෆයිල් එකක් පාවිච්චි කරලා අපේ පළවෙනි ඩොකර් ඉමේජ් එක හැදුවා නේද? හැබැයි ඇත්තම software development ලෝකෙදී අපිට වැඩ කරන්න වෙන්නේ Node.js, Python, Java වගේ backend application එක. අද අපි බලමු සැබෑ ලෝකේ project එකක්. ඒ කියන්නේ Node.js වගේ app එකක් පියවරෙන් පියවර dockerize කරන්නේ කොහොමද කියලා. අයිබෝවන් හැමෝටම ඉරුනීස් ක්ලවුඩ් ලෝකයකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි යන්නේ අපේ ඩොකර් දැනුම තවත් එකම එක පියවරක් ඉස්සරහට අරන් යන්න. Node.js වගේ app එකක් run කරන්න නම් අපිට Node install කරගන්න ඕනේ. npm install හරහා packages දාගන්නත් ඕනේ. මේ ඔක්කොම දේවල් අපි කොහොමද ඩොකර් ෆයිල් එකක් ඇතුළේ ලියන්නේ කියලා අද අපි ප්‍රායෝගිකව බලමු. මම සරල Node.js Express app එකක් හදලා තියෙනවා. මේකේ තියෙන්නේ පොඩි API එකක්. සාමාන්‍යයෙන් අපි මේක අපේ machine එකේ run කරනවා නම් කරන්නේ ටර්මිනල් එකේ npm install ගහලා ඊට පස්සේ node index.js කියලා දෙන එකනේ. දැන් අපි දැන් බලමු මේ ක්‍රියාවලියම docker file එකක ඇතුළට කොහොමද දාන්නේ කියලා. හරි. දැන් අපි මේ project එකේ ඇතුලේ docker file එකක් හදා ගන්න ඕනේ. මෙන්න මේ docker file එක ඇතුලේ මෙන්න මේ commands ටික පිළිවෙලට ගහගෙන යන්න. පළවෙනි command එක තමයි from space node:\alpine. මේ තමයි base image එක. දෙවෙනි එක තමයි වැඩ කරන ෆෝල්ඩර් එක හදා ගන්න ඕනේ. work_dir space/app කියන්නේ. තුන්වෙනි command එක විදිහට අපි මෙන්න මේ package.json කියන files ටික copy කරන්න ඕනේ container එකට. copy space package*.json space ./ කියලා ගන්නවා. හතරවෙනි command එක විදිහට dependencies ටික install කරගන්න එක කරගන්න ඕනේ. එකට ගහන්නේ run space npm space install කියන එක. පස්වෙනි command එක විදිහට අපි ගහගන්නවා copy space dot space dot. මේකෙන් කරන්නේ අපේ ඉතුරු code ටික copy කරගන්න ඕනේ අපේ container එක. හයවෙනි command එක තමයි node port එක open කරගන්න ඕනේ 3000ට. ඒකට ගහන්න ඕනේ command එක තමයි expose space 3000 කියන එක. හත්වෙනි command එක අපි use කරන්නේ app එක run කරන්න. cmd space square brackets ඇතුලේ double quotes දාලා note කියලා ඊට පස්සේ කමා එකක් දාලා අපි ඊළඟට ආයෙත් double quotes දාලා index.js කියලා type කරගන්න. අපිට කලින් ඉගෙනගත්ත commands වලට වඩා අලුත් commands ටිකක් මේකෙදී add වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති commands 5-6ක්ම add වෙලා තියෙනවා. එතකොට අපි මේ work_dir/app කියන එක ටිකක් අලුත් command එකක් නේ. මේක අපි කලින් එකේදී use කරන්නේ නැහැ. මේකෙන් කරන්නේ container එක ඇතුලේ /app කියලා folder එකක් හදලා ඊළඟට කරන හැමදේම folder එක ඇතුලේ කරන්න කියලා docker එකට කියන එක. අපි අලුත් folder එකක් හදලා ඒකට යනවා වගේ වැඩ. ඊළඟ command එක විදිහට run npm install. මේකෙන් කරන්නේ අපි සාමාන්‍ය app එකක් හදලා සාමාන්‍ය අපේ laptop එකේ npm install ගහනවා වගේම dependencies install කරන එක. run command එක පාවිච්චි කරලා අපිට පුළුවන් image එක build වෙන වෙලාවේ ඕනම terminal command එකක් run කරවන්න. මෙතනදී අපි app එකකට කරන package ටිකම install කරගන්නවා. ඊළඟට pro tip එකක් විදිහට මම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලා දැක්කද මම මුලින්ම package.json එක විතරක් copy කරලා install කරාට පස්සේ තමයි අනිත් code එක copy space dot space dot කියන එක copy කරේ. ඒකට හේතුව තමයි අපි code එක පොඩ්ඩක් වෙනස් කරපු ගමන් ආයෙමත් මුලින් ඉඳන් package install වෙන එක නවත්තන්න. මොකද මේකට කියන්නේ docker layer caching කියලා. මේකෙන් අපේ image එක build වෙන වෙලාව ගොඩක් ඉතුරු කරනවා. ඊළඟට අපි cmd සහ run අතර වෙනස බලමු. run වැඩ කරන්නේ image එක build වෙන වෙලාවේ. එතකොට මෙතන run npm install කියන command එක වැඩ කරන්නේ image එක build වෙන වෙලාවේ. ඊළඟට අපි cmd කියන කතා කරොත් cmd command එක වැඩ කරන්නේ container එක start කරන වෙලාවේ. cmd node index.js කියලා අපි මෙතන use කරලා තියෙනවානේ. එතකොට මේ command එක වැඩ කරන්නේ container එක පටන් ගන්න වෙලාවේ. දැන් අපේ docker file එක සම්පූර්ණයි. අපි මේක build කරලා බලමු. build command එක ඔයාලට කලින් මතක ඇති docker space build space -t space my node app කියලා තමයි මම මේකට දාන්නේ image එක. ඊළඟට space dot.
මේකෙදී ඉමේජ් එක දැන් හැදිලා ඉවරයි. දැන් අපි කන්ටේනර් එක රන් කරගන්න ඕනේ. අපේ ඇප් එක දුවන්නේ port 3000 වලින් හින්දා අපි ඒක මැප් කරගන්න ඕනේ. දැන් අපි රන් කරගන්න ඕනේ මේ කමාන්ඩ් එකේ. රන් කරගන්න කමාන්ඩ් එක ඔයාලට මතක ඇතිනේ. docker space run space -t space -p මේ විදිහට අපි යූස් කරන්නේ :3000 my node app. හරි, දැන් ඊළඟට අපි ටයිප් කරන්න බලන්න ඕනේ අපේ වෙබ් බ්‍රවුසර් එක localhost :3000 ගහලා. මෙන්න බලන්න අපේ Node.js API එක දැන් සාර්ථකව Docker container එකක් ඇතුලේ වැඩ කරනවා. අද අපි ඉගෙන ගත්තා සැබෑ ලෝකේ backend app එකක් Dockerize කරන්නේ කොහොමද කියලා. ඔය පාවිච්චි කරන්නේ Python, Java හෝ PHP උනත් මේ මූලික සංකල්පය මේ විදිහම තමයි. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු Docker Compose කියන්නේ මොකක්ද කියලා. ඒකෙන් පුළුවන් මේ වගේ containers කිහිපයක්. ඒ කියන්නේ example එකක් විදිහට Node.js app එකකුයි database එකකුයි එකපාරම run කරගන්න. වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම like එකක් දාලා යාළුවන්ටත් බලන්න share කරන්න. subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.